හායි ළමයි cook with money YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. සෞඛ්‍ය ආරක්ෂිත ගෙදරදිම තක්කාලි සෝස් හදමු. මුලින්ම තක්කාලි සෝස් දාන භාජනේ ජීවාණුහරණය කරලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ අපි ගන්න තක්කාලි හොදලා වතුර පෙරෙන්න තියලා තමයි ගන්න ඕනේ. මෙතනදී අපි මැටි භාජනයක් පාවිච්චි කරනවා නම් හොඳයි. මොකද තක්කාලි උයා ගන්න ඕනේ නිසා. ඊට පස්සේ තක්කාලි ওই විදිහට කපලා මැටි භාජනයට දාලා විනාඩි 5ක් විතර කුක් කරගන්න ඕනේ. අපේ තක්කාලි කෑලි ටික පොඩි වෙන්න විතරයි ඕනේ. මේකට නම් වතුර චුට්ටක්වත් දාගන්න එපා ළමයි. ඊට පස්සේ ලිප ඕෆ් කරන ඔහොම හැන්දෙන් හොඳට පොඩි කරන්න. පොඩි කරන හොඳට ලිමෙන්න දීලා බෙන්ඩර් කප් එකකට දාලා හොඳටම පල්ප් එකක් වෙනකම් බෙන්ඩර් කරගෙන අපි මේ භාජනයේටම ඒක පෙරා ගන්න ඕනේ. ඔයාලා කැමති නම් මේ පල්ප් එක උනත් සෝස් එකට දාන්න පුළුවන්. නැත්තම් මේ විදිහට පෙනහැරයක් අරගෙන හොඳටම පෙරා ගන්න. ලිපේ ගින්දර අඩු කරන අපේ තක්කාලි ටික ලිපේ තියෙන ඒකට අපේ සීන් ටික දාලා පොඩ්ඩක් කලවම් කරන අපි ගත්ත කුඩු බඩු ටිකක් දාලා හොඳට කලවම් කරන්න ඕනි. මෙතනදී ඔයාලා කරාඹු නැටි ටිකයි කුරුඳු ටිකයි හොඳටම කුඩු කරලා ගන්න. තියෙනවනම් කුරුඳු කුඩු කරාඹු කුඩු දාගන්න පුළුවන්. මට තිබුණ නැති නිසා මම මේවා ටික දානවා. ගුරු සුදුරුණු ටිකයි අපි ගත්ත විනාගිරි ටිකයි දාලා හොඳටම කලවම් කරලා විනාඩි 15ක් විතර හැඳි ගානින් ගමන් උයා ගන්න ඕනේ. මේ සෝස් එකේ හරි පදම බලා ගන්න නම් සාමාන්‍යයෙන් අපේ හැන්දටත් මේ ඝනකම් ගතිය වගේ එනවා. එහෙම නැත්තම් වෙනම පීරිසියක් අරගෙන ඒකට සෝස් ටිකක් දාලා අපේ ඇඟිල්ලෙන් ඉරක් ඇඳලා පස්සේ ඒ ඉර යාවෙන්න වෙලා යනවනම් අපේ සෝස් එකේ පදම හරි. මම වීඩියෝ එකේ පෙන්නන්නම්. අන්න ඒ වගේ වෙද්දී ලිප් ඕෆ් කරන හොඳටම නිමෙන්න දෙන්න. නිමුණට පස්සෙත් මේ සෝස් එක ඝන වෙනවා. මේ තියෙන්නේ මේ නිමුණට පස්සේ බලන්නකෝ අපේ සෝස් එක ඝන වෙනා දෙන විදිහ. ඊට පස්සේ හොඳටම නිමුණාම බෝතලයකට දාලා ඉතින් ෆ්‍රිජ් එකේ තියෙන ඔයාලට ඕනි වෙනාවට අරගෙන කන්න තමයි තියෙන්නේ. කඩෙන් ගත්තා වගේමයි. ඔයාලත් අනිවාර්යෙන් ගෙදරදී මෙහෙම සෝස් එක හදලා තියාගන්න. බලන්නකෝ මේ කඩේ ගත්ත සෝස්. ඊට පස්සේ එහා පැත්තෙන් දාන්නේ මම ගෙදර හදපු සෝස්. ඒ දෙකේ තියෙන වෙනස බලන්නකෝ. කඩෙන් ගත්ත සෝස් එක ගොඩාලියක්ම පැණි රසයි. මගේ සෝස් එක එහෙම නැහැ. ඒකේ තක්කාලි රස හොඳටම එනවා. හරිම රසයි. ඔයාලත් මෙහෙම ගෙදර හදලා බලන්න. පොඩි අයට උනත් බය නැතුව දෙන්න පුළුවන් නේ. වීඩියෝ එකකින් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් තවත් ඉදිරියට මම මේ වගේ වීඩියෝ දානවා. ඒවා බලන්නත් මගේ YouTube channel එක follow කරලා තියාගන්න.